ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැලුවොත් මම හිතන්නේ මෙයාලා දැන් කියන්නේ බොරුවක්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන්. අද රටින් පත්තු කරන්න බලාගෙන හිටියා ජීවිපී කියයි. අද මාලිමාවට එක නීතියක් ආණ්ඩුවේ වදකාගාරවල ඉන්න වදකයන්ට එක නීතියක් විපක්ෂේ ඉන්න අපිට තව නීතියක්. අනේ මන්ද බබා ඔයා නම් අදත් හාලුයි මාළුයි කෙසලුයි පටලගෙන සම්බයි කැකුළුයි කෙලවල්ලුයි හුරුල්ලුයි කෝලිකුටුයි ඇඹුලුයි පටලගෙන ඒ මොදිවට මේ මොනවද? හොඳ වැඩේ නුවණක් කරායටත් වර්ධිනෝ නේ බබා. ඔය මේ රසත් වැඩි ගානත් අඩු මගේ ජාමෙත් තේරෙන මෙල්කෝ රස කිරිතේ. හඳුන්වා දෙන මෙල්කෝ රස කිරිතේ. තේ වෙනුවෙන්ම උපන් කිරි. අපි අද පක්ෂයක් විතර අලුත් වෙලා තියෙනවා. අපි නවීකරණය වෙලා තියෙනවා. අපි නව යුගයක් කර අපේ පක්ෂය වගේම රට අරගෙන යන්න ඕනේ. නූතනත්වයට ගැළපෙන නව යුගයට ගැළපෙන තැනට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණට පරිවර්තනය වෙලා තියෙනවා. මොකද මම විශ්වාස කරනවා අපේ රට නව යුගයකට අරන් යන්න. ඉතිහාසය අපි පාඩම් ඉගෙනගෙන අපේකම සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් මිර අලුත් මාවතකට යන්න. දේශපාලන වේදිකාවේ විවේචනයේ පරිගැනීම කුවකත්වය ඉරිසියා වෙනුවට ප්‍රතිපත්තියක් අපි රට පාලනය කරන්න ඕනේ. ප්‍රතිපත්තිය. අද ආණ්ඩුව බලයට ආවේ අසීමිත බොරු කියලා. මත ලංකා ඉතිහාසයේ මෙතරම් බොරු කියපු ආණ්ඩුවක් හොයාගන්න නැහැ. අසීමිත බොරු කිව්වා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් බැලුවොත් මම හිතන්නේ මෙයාලා දැන් කියන්නේ බොරුවක්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොරුවක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා දැන්. ආණ්ඩුව දීපු පොරොන්දු කිසිවක් ඉෂ්ට කරන්නේ නැහැ. එක පැත්තකින් අසීමිත විදිහට බදු බරක් තියෙනවා රට ජනතාවට. ආණ්ඩුවේ ආදායම ආණ්ඩුවේ තියෙන වංචාවල් දූෂණයන් වලින් වෙන පාඩුව වහගන්න මුදල් හොයන්න ඕනේකොට අසීමිත විදිහට ජනතාවට බදු ගහනවා. විදුලි බිල වැඩි කරනවා. දැන් කියනවා විදුලි බිල වැඩි වෙන්නේ ලෝකයේ තියෙන යුද්ධමය තත්ත්වේ නිසා කියලා. ඒතර බාලගල් අඟුරු ගෙනාවෙත් ලෝක යුද්ධ ප්‍රශ්නේ ඉඳලා. නේ? කිසිම රටක් මිලදී ගත්තු නැති වැඩි ගානකට තෙල් මිලදී ගත්තු ලෝකේ එකම රට බවට ලංකාවපත් වෙලා තියෙනවා. ඒකත් මෙයාලා කිව්වේ නෑ. අර පෞද්ගලික බැංකුවක ජාත්‍යන්තර බැංකුවක සභාපතිවරයෙක් තමයි මේ CEO අද සභාපතිවරයෙක් තමයි ඒකන කිව්වේ. ඒකත් කිව්වා ඉස්සෙල්ලා නැහැ කිව්වා. එහෙම එකක් නැහැ කිව්වා. පස්සේ නැහැ කියන්න බැරි හින්දා ඔව් එහෙම පොඩි බඩක් උණයි කියලා කිව්වා. එහෙම එකක් උණයි කියලා කිව්වා. දැන් මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා. වැරදි ගිණුමකට සල්ලි ගෙවනවා. අස්වැසුම වැරදිලා දෙපාරක් ගෙවුවම ඒක අය කරගන්නවා. අනිත් ලංකාවේ හැමෝටම ගෙවන එකක් නවත්තලා තියෙනවා. හැබැයි මුදල් අමාත්‍යාංශයේ වැරදි ගිණුමකට කෝටි 80ක් ගෙවපු එක අය කරගත්තද? අය කරගන්න මොකද කරේ? මහ බැංකුව මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාත්මක වුණේ කොහොමද? ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙලා තියෙන එකම දෙයයි ප්‍රධාන සාක්ෂිකරු නැත්තම් සිද්ධිය පැමිණිලි කරු ආණ්ඩුව කියන විදිහට සියදි විහානි කරගෙන තියෙනවා. ආණ්ඩුව කියන විදිහට. ආණ්ඩුව කියන විදිහට සියදි විහානි කරගෙන තියෙනවා. තවත් පැත්තකින් ආණ්ඩුවේ මර්ධනය අපි දැක්ක පහුගිය කාලේ ජනාධිපතිවරයා මැතිවරණ මැයිදින වේදිකාවේ කම්කරුවන්ගේ අයිතිය ගැන කතා කරන වෙනුවට නඩු තීන්දුව දුන්නා. දැන් සමහර අද රටින් පත්තු කරන්න බලාගෙන හිටියා ජීවිපී කියයි. දැන් 25 පත්තු කරන්න බලාගෙන ඉන්න ජනාධිපතිතුමා කිව්වයි කියලා. 25 රටින් පත්තු කරන්න බලන් ඉන්නවා. මම දන්නේ නැහැ මොකක්ද කියලා ජනාධිපතිනි කිව්වේ. ඒක මම ජනාධිපතිවරයා කියනවා මොකද්ද නීතිය මොකද කිව්වේ? උඩින් කවුරුත් නැහැ. ඔව් ජනාධිපතිතුමා. නීතියට උඩින් කවුරුත් නැහැ. එහෙනම් බාල ගල්ලඟුරු ගෙනාපු අයවත් ප්‍රශ්න කරන්නේ. පොර උපාධි ජාතික පාර්ලිමේන්තුවට දීපු අයවත් ප්‍රශ්න කරන්නේ. දිත්ත පුරවැසිභාවයේ හංගල පාර්ලිමේන්තුවට ආපු අයවත් ප්‍රශ්න කරන්නේ. ජනාධිපතිතුමනි ලෝකේ වැඩියෙන්ම මිල දීලා තෙල් ගත්තු කට්ටියවත් ප්‍රශ්න කරන්නේ. ඒ වගේම තමයි බැංකුවෙන් බිලියන 13ක් අන්තරස්ථාන කරපු අයවත් ප්‍රශ්න කරන්නේ.
තමන්ගේ මුදල් ලේකම්වරයා පාවිච්චි කළා කෝටි 80ක් වැරදි ගිණුමකට ගෙවුප් එක ගැන ප්‍රශ්න කරන්නේ. ඉතින් ජනාධිපතිතුමනි ඔබ යටතේ දින සමහර ආයතනවල මෙරට ජනාධිපතිවරයා විදියට නිලධාරීන් විශේෂයෙන්ම පොලිසිය බය කරලා බොරු සාක්ෂි හදලා ඒ බොරු සාක්ෂි වල එක එක්කෙනාගේ නම් කියන්න කියලා ඒ ජනතාව ඒ පුද්ගලයන්ව සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරපු අයවත් ප්‍රශ්න කරන්නේ. ඒ අය දිරු ප්‍රකාශ දීලා තියෙනවා. පැහැදිලි මොහොත කියලා තියෙනවා ඔබ අපි කියන විදියට කට උත්තරේ දුන්නේ නැත්නම් කලින් නඩුවක වෙච්ච කෙනා වගේ බෙල්ල වැල දාගෙන මැරෙන්න වෙනවා කියලා. අන්න ඒ අයවත් ප්‍රශ්න කරන්නේ. ඒ අයවත් ප්‍රශ්න කරන්නේ. නීතිය සමානයි. ඒ කියන්නේ අපි එන්නේ බය නැතුව. අපි දන්නවා. අපිට බය වෙන්න හැංගෙන දෙයක් නෑ වැරද්දක් කළා නෑ. හැබැයි බොරු සාක්ෂි හදන්න ගිහිල්ලා මානසික පීඩනයක් දීලා ජීවිතය අපා වෙන තැනට තල්ලු කළා ඒ අය සියදිවි හානි කර ගන්න තැනට තල්ලු කරන වදකාගාර වලින් නැවත් ප්‍රශ්න කරා. එක සිදුවීමක් නෙවෙයි දෙකක් නෙවෙයි මේ ආණ්ඩුව යටතේ සියදිවි හානි කර ගැනීම තුනක් එක හා සමාන වෙලා තියෙනවා. ඒ අයවත් ප්‍රශ්න කරා. අන්න එදාට අපිට විශ්වාස කරන්න පුළුවන් ඔබතුමා ඔය කියන නීතිය කාටත් සමානයි කියලා. අද මාලිමාවට එක නීතියක් ආණ්ඩුවේ වදකාගාර වල ඉන්න වදකයන්ට එක නීතියක් විපක්ෂේ ඉන්න අපිට තව නීතියක් එහෙම තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ.